මේ සජබටයි UNP එකටයි මේ මාලිමාවටයි කියලා මේ විෂයමාලා වෙන්වෙන් එහෙම එකක් නැහැ. විෂයමාලා මොන ආණ්ඩුව කවුරු ගෙනාවත් එකම විෂයමාලාව තමයි ගෙනෙන්න ඕනකම තිබෙන්නේ. නමුත් මේක ඇතුලේ අපි මේ ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් අපි උත්සාහ කරමින් තිබෙනවා ඒ පරණ එකෙන් වෙන් වෙන්න යන්න එතන අපි. පරණ එකෙන් වෙන් වෙන තැන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන තැනක් තමයි නවය ශ්‍රේණිය අවසානයේ පවත්වන ජාතික කුසලතා තක්සේරුව. පැරණි විෂය මේ ප්‍රතිසංස්කරණ වල ඒක තිබුණේ නැහැ. අපි ජාතික කුසලතා තක්සේරුවක් 9 වසර අවසානයේදී කරලා ඒ දරුවාගේ හැකියාව දක්ෂතාවයේ කොයි පැත්තටද කියලා හඳුනා ගන්නවා. අද රටට ඕන වෙලා තිබෙන්නේ හැකියාව දක්ෂතාවයේ විභවතාවයේ මත ඉදිරියට යන අධ්‍යාපනයක් මිසක කටපාඩම් කරන අධ්‍යාපනයක් නෙවෙයි. හැම දරුවෙක්ම අපි අර නිරන්තරයෙන් කියන වගේ මාළුවටත් ගස් නගින්න උගන්වන මාළුවාගේ එහෙම නැත්නම් මාළුවා ගස් නැග්ගම ලකුණු දෙන අධ්‍යාපනයක් නෙවෙයි. ඒකෙන් මිදෙන්න ඕනකම තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි 9 ශ්‍රේණිය අවසානයේ මේ ජාතික කුසලතා තක්සේරු විභාගයක් තියන්නේ. ඊළඟට ට්‍රාන්ස්වර්ෂල් ස්කිල්ස් මනින්න මේ අලුත් මේ අපේ අධ්‍යාපන පරිවර්තන තුලේ ප්‍රතිසංස්කරණ තුලේ අපි තීරණය කරලා තිබෙනවා. මේක කලින් තිබුණේ නැහැ. තීරයක් කුසලතා ට්‍රාන්ස්වර්ෂල් ස්කිල්ස් මනින්න මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ සැලකියුතු ව්‍යුහාත්මක වෙනස්කම් අපි මේ අපේ ප්‍රතිපත්තිය තුලේ සිදු කරලා තිබෙනවා. අනිත් පැත්තෙන් අපි අර කියන ශාස්ත්‍රීය අධ්‍යාපනයට පමණක් සීමා වෙලා තිබුණ අපේ රටේ අධ්‍යාපනය ස්කිල්ස් පැත්තට කුසලතා පැත්තට යොමු වෙච්ච ඒ විෂය ධාරාවන් තෝරා ගැනීමට අවස්ථාව හදලා තිබෙනවා. නිසා මේව තමයි තීරණාත්මක ලෙස මෙතෙක් පැවතුණු එහෙම නැත්නම් 2019 සිට 18 සිට ආපු ප්‍රතිසංස්කරණ වලින් අපි බිඳෙන තැන එතන තමයි තීරණාත්මක තැන. දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පදනම් කරගෙන පහුගිය කාලයක් තිස්සේ මේ අදත් මීට කලිනුත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ විවේචන ගොඩනගමින් තිබෙනවා. එළියෙත් විවේචන ගොඩනගනවා. සමහර හැමෝම නෙවෙයි සමහරුන්ගේ විවේචන සාධනීයයි. වෘත්තීය සමිතිවල විවේචන තිබෙනවා. සාධනීය කරුණු අපි ඒවා බාර ගන්න සූදානම්. උන් පෙන්නලා දෙන අඩුපාඩුකම් බාර ගන්න සූදානම්. මීට කලින් අපේ කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමා එතුමා පෙන්වලා දීපු කරුණු සාධනීය ලෙසයි පෙන්වලා ඒවා අපි ඒ අඩුපාඩුකම් සිදු වෙලා තිබුණා. ඒවා අපි සොයා බලලා ඒවට ප්‍රතිකර්ම කරන්න අපි සූදානම් ආණ්ඩුවක් ලෙස. ඒ නිසාම තමයි මේ ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ අපි ලබන වසර දක්වා කල් දාන්න තීරණය කරේ. හැබැයි දැන් අයිතිකාරය වෙන්නේ නැති වුණා. ඒ නිසා හරි පැහැදිලිව පසුගිය විශේෂයෙන්ම ජනවාරි මාසයේ මුල සිට සති දෙකක අපි 13 තමයි මේ තීරණය ගත්තේ. 13 තමයි තීරණය ප්‍රකාශයට පත් කළේ 12 කැබිනට් එක තීරණය කළා. ගිය දෙසැම්බර් 31 ඉඳලා සති දෙකක් තිස්සේ මොකද්ද මේ විනාශකාරී විපක්ෂ ගොඩනගපු දේ? මොකද්ද මේගොල්ලෝ රට තුල අවුලෝපු දේ? අපි දරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මේකට වචනෙකුත් අලුතෙන් පටබැඳා අසභ්‍යකරණය කරන්න යනවායි කියලා. මම පෙන්නලා දෙන්නම් විපක්ෂ නායකතුමාට අසභ්‍යකරණය කවද්ද කොතනද පටන් ගත්තේ කියලා. 2015 මා සතුව තිබෙනවා information and communication technology grade 11 educational publications department 11 ශ්‍රේණියේ ICT textbook එක මේකේ මම කියනවා මේ මහත්තුරුන්ට ඔය කියන විපක්ෂ හැමෝටම අසභ්‍යකරණ ගැන කතා කරන නෝනලාට මහත්තුරුන්ට ඔක්කොටම මං කියනවා ගිහිල්ලා බලන්න මේ පොත. මේකේ 77 වෙනි පිටුව ගරු සභාපතිතුමියනි. මොකක්ද 77 වෙනි පිටුව? sending instant messages. Two persons can exchange short messages very fast within bracket chat over the internet using the chat facility. ඒකේ දාලා තිබෙනවා විවිධ links ගණනාවක්. links දාලා තිබෙනවා 14ක් 15ක් විතර. ඒකේ එක තැනක තියෙනවා බඩි ඕගොල්ලෝ අසභ්‍යකරණය කියලා
හඳුන්වලා දීපු බඩි අපි දන්නවා ඉන්ටර්නෙට් එකේ බඩි කියලා ගැහුවම badi.net තිබුණාද මොකද්ද කියන එක අදාළ නැහැ බඩි ගැහුවම ඔක්කොම එනවා හැබැයි මේ මහත්තුරුන්ට ඒක සර්ච් කරන්න අමතක වෙලා තිබෙනවා නව වතාවක් 2015 ඉඳලා 2023 වෙනකන් නව වතාවක් 3.69යි 2023 අවසන් මුද්‍රණය නව වතාවක් මේ පොත මුද්‍රණය කරලා තිබෙනවා කාගේ කාලෙද මෛත්‍රී රනිල් සජිත්ගේ ආණ්ඩුව කාලේ ඒ සජිත් ප්‍රේමදාස මේ විපක්ෂයේ අනිකුත් නෝනල මහත්තුරු කවුරුවක්වත් එදා ඒක දැක්කේ නෑ අවුරුදු 9 අද වෙනකන් අවුරුදු 11ක් වෙනකන් මේක අදත් පාවිච්චි කරන මේ පොත දැකලා නෑ මේක සර්ච් කරලා අරකට ගියාම ඒක අසභ්‍ය කරන්නේ නෙවෙයිද අපි අහනවා ඒ නිසා ඕගොල්ලෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ මුලින් සමරිසි අධ්‍යාපනය ගේන්න හදනවයි කියලා මේක වරණන් ගන්න උත්සාහ කළා